හරි පුතේ අපි ඊළඟට යමු ලෝක සිතියමට. හරිද? විභාගෙට ලෝක සිතියමේ ස්ථාන එන්නේ 6යි. ලංකා සිතියමේ ස්ථාන එනවා 12. ලෝක සිතියමේ ස්ථාන 6යි එන්නේ. හැබැයි මෙදා පාර එකක් දෙකක් අඩු කරලා තියෙන්නේ කාලය බැලන්ස් කරගන්න ඕන නිසා මේ විභාගෙදී. හරි මේ තියෙන ලෝක සිතියම ඒක ගොඩක් දරුවන්ට ලංකා සිතීමට වඩා ලේසි කියලා තමයි කියන්නේ. මොකද මේ රටා හඳුනා ගන්න පුළුවන්. හරිද? රටා හඳුනා ගන්න පුළුවන්. අපි බලමු මේ රටා මොනවද කියලා. මෙන්න මෙතන තියෙනවා බලන්නේ බෝඩ් එකක්. මෙන්න බෝඩ් එකක්. මම මේ නිකන් කියන්නේ ඔයගොල්ලන්ට තාම මාක් කරන්නේ නැහැ. මෙතන තියෙනවා මේ තව නිකන් අපි ඒකට කියනවා ඩයිනෝසර් කකුලක්. මෙතන තියෙනවා ඩයිනෝසර් කකුලක් නේ. මේ දවස්වල මතභේදයකට තුඩු දෙන ප්‍රදේශ කලාප මේ තමයි අරාබිය. හරිද? ඊට පස්සේ මේ පැත්තට ගියාම තියෙනවා පුතේ නිකන් සතෙක්ගේ රූපයක් වගේ පේනවද ඔයගොල්ලන්ට? මුහුදු අශ්වයෙක් වගේ පේනවද? මේ ඔළුව මේ කඳ මේ නැට්ට මේ අටින් දිය බුබුලු දානවා වගේ පේනවද එහෙම? ඒ වගේ අපිට අඳුන ගන්න පුළුවන්. අපි තමයි මේ පහසුට මේ දේවල් එහෙම හඳුනගෙන කරන්නේ නැත්තම්. ඒ රටවල මිනිස්සු දන්නේ නැහැ ඕක. හරි. එතකොට අපි දැන් යමු අපිට විභාගයට අවශ්‍ය කරන ස්ථාන හඳුනා ගන්න. මෙන්න මේ තියෙන්නේ ඉන්දියාව. ඔයාලා හැම වෙලේම පොයින්ට් කරගන්න එක තැනක්. එතන ඉඳන් මෙහෙට යන්න නැත්නම් ඔයගලන්ට පැටලෙනවා. හරිද? ස්ථාන හොයාගන්න බෑ. අපි පොයින්ට් කරගමු ලංකාව. හරිද? ලංකාවේ ඉඳන් යන්නේ ලංකාවේ ඉඳන් උඩට ගියාම ඉන්දියාව, මේ පැත්තට ගියාම අරාබිය. එතන ඉඳන් උඩට ගියාම මේ වම් පැත්තේ උඩම තියෙන්නේ යුරෝපය. මේ පැත්තට ගියාම අග්නිදිග ආසියාව. හරිද? එතකොට අපිට පැහැදිලි හරියට ස්ථානගත කරගන්න මේ ලෝක සිතිය. හරි. එතකොට අපි ඉස්සල්ලාම ඉන්දියාවට යමු. මේ ඉන්දියාවේ ස්ථාන කිහිපයක් තියෙනවා. අනිවාර්යයෙන්ම ඉන්දියාවෙන් ස්ථානයක් හෝ දෙකක් විභාගයට එනවාම තමයි O level වෙනකම්. හරි මතක තියාගන්න. අපි යමු. මෙන්න මෙතන තියෙනවා බොම්බාය. හොඳට අවබෝධ කරගන්න. ඔයගොල්ලන්ගේ සිතේ මේ මාක් කරගන්න. මේ තියෙන්නේ බොම්බාය. ඊට පස්සේ මෙන්න මෙතන තියෙනවා කැලිකට්. බොම්බාය මෙතන තියෙනවා කැලිකට්. හරිද? මේ කැලිකට් වලටයි බොම්බායටයි සමාන්තරව මෙන්න මෙතන ලකුණු කරන්න මැද. හරිද? ඒ තමයි පුතේ ගෝව. හරිද? උඩම තියෙන්නේ බොම්බාය. මේ යට ගොඩාක් යට තුඩුවෙම නෙමේ චූට්ටක් උඩින් තියෙන්නේ කැලිකට්. ඒ ලයින් එකේම බොම්බායයි කැලිකට් වලටයි අතරමැද තියෙන්නේ ගෝව. හරිද? තව ඉන්දියාවේ ස්ථාන තියෙනවා. මම ඔච්චරයි මාක් කරන්නේ. මොකද ඔක්කොම ඔයගොල්ලන්ට මේ වෙලාවේ මතක තියාගන්න අමාරු නිසා. හරිනේ? මේ ඉන්දියාවේ මේ ටික. අපි ඊළඟට යමු මේ අරාබියට. ඩයිනෝසර් කකුල මේ තියෙන්නේ. ඒකේ මෙන්න මෙතන බොක්කක් තියෙනවා මේ තියෙන්නේ. මෙන්න මෙහෙම තමයි ඒවා ඉරි ඇඳලා මාක් කරන්නේ. මේ තමයි පර්සියන් බොක්ක. පර්සියන් බොක්ක. ඔයගොල්ලෝ හැම වෙලේම මතක තියාගන්න මේ ලංකා ලෝක සිතියම් print වෙලා ඉන්නේ කළු පාටින්නේ. ඒ නිසා කළු පාටින් මාක් කරන්න එපා. ඔයාලා නිල් පාට පෑනක් තමයි අනිවාර්යයෙන්ම ගන්න ඕනේ. මේ ලකුණු මේ තිත් අනිවාර්යයෙන්ම දාන්න ඕනේ. නිකන් වචනේ විතරක් ලියලා ස්ථානයේ නම විතරක් ලියලා හරියන්නේ නැහැ. ලකුණු හම්බ වෙන්නේ නැහැ. ඒක මතක තියාගන්න අවබෝධ කරගන්න හොඳට. හරි. ඊට පස්සේ අපි ඔයගොල්ලන් මතකයිනේ දැන් මේ බොම්බායයි කැලිකට් අතර මැද හරිය එක අපි ගෝව මාක් කරා මේ ලයින් එකේම. අන්න ඒ වගේම මෙන්න මේ තියෙන්නේ අර බූට් එක. ඉතාලිය තමයි ඒ සම්පූර්ණ බූට් එකම ඉතාලිය.
ඒ ඉතාලියේ අපි අර ගෝව මාක් කරා වගේ මෙතන ඉඳන් මෙතනට හරියට බලලා හරි මැද වම් පැත්තේ තිත තියන්න. ඒ තමයි රෝමය. රෝමය. හරිද? ඊට පස්සේ මේ ඉතාලියට යටින් තියෙනවා මුහුදක්. මධ්‍ය ධරණී මුහුද. ඒක තිත් තියන්නේ නැහැ, මුකුත් කරන්නේ නැහැ. ඕන්නම් එහෙම ඉරියඳින්නත් පුළුවන්. නැත්නම් නිකම්ම මධ්‍ය ධරණී මුහුද කියලා ලියන්නත් පුළුවන්. හරි? ඊට පස්සේ පුතේ තියෙනවා මේ මධ්‍ය ධරණී මුහුද ළඟම තව මුහුදක්. ඒක මේ වගේ මාක් කරන්න පුළුවන්. ඉඩ තියෙනවා නම් ඔයගොල්ලන්ට ඇතුලෙන් ලියන්නත් පුළුවන්. මේ තමයි කළු මුහුද. මේ තියෙන්නේ කළු මුහුද. හරි? මේ තියෙන්නේ මධ්‍ය ධරණී මුහුද. මේ තියෙන්නේ කළු මුහුද. හරිනේ? ඊළඟට මේ කළු මුහුදයි මධ්‍ය ධරණී මුහුදයි යාවෙන තැනක වගේ මෙන්න මෙතන හරියටම බලන්න මෙන්න මෙතන තියෙනවා කොන්ස්තන්තිනෝපලය. කොන්ස්තන්තිනෝපලය. හරිද? මේ මධ්‍ය ධරණී මුහුද, මේ කළු මුහුද, මේ තියෙන්නේ කොන්ස්තන්තිනෝපලය. ඒ වගේම අපි මෙතනින් උඩට ගියාම මෙන්න මේ කොටස මේ කොටස තමයි බ්‍රිතාන්‍ය නැත්නම් එංගලන්තය. හරි? එංගලන්තය ඕනනම් මාක් කරගන්න. ඒක දැනට අවශ්‍ය වෙන්නේ නැහැ අපිට. හැබැයි මම මේ කියන්න උත්සාහ කරන්නේ එංගලන්තයේ අගනගරය ගැන. එංගලන්තයේ අගනගරය තමයි පුතේ ලන්ඩන්. මාක් වෙන්නේ මෙන්න මෙතන ලන්ඩන්. හරි? මේ තියෙන්නේ ලන්ඩන්. හරිනේ? ඊළඟට අපි යමු ආයමත් ඉන්දියාව පැත්තට. ඉන්දියාව පැත්තට යමු. ඉන්දියාවේ එක ස්ථානයක් මට තව මාක් කරන්න ඕනේ. ඒ තමයි මදුරාසිය. මේ කැලිකට් මාක් කරන්නේ ඔයගොල්ලෝ. කැලිකට් වලට සමාන්තරව දකුණු පැත්ත ලයින් එකට ගිහිල්ලා චූට්ටක් විතර උඩින්. චූට්ටක් විතර උඩින්. මේ තිත් තියෙනකොට මතක තියාගන්න මුහුදේ තිත තියන්න එපා. එහෙම වුණොත් වරදිනවා. මොකද මුහුදේ ස්ථාන නැති නිසා. මේ දිනේ මදුරාසිය. මදුරාසිය. හරිද? ඊළඟට මෙන්න මෙතන තියෙනවා අර පර්සියන් බොක්ක මෙතන තිබ්බා වගේම තැනක්. මේකත් බොක්කක්. අපිට හැම ගොඩක් වෙලාවට බලපාන ස්ථානයක්ේ කැළඹිලි සහගත තැනක් බෙන්ගාල බොක්ක. මෙන්න මේ කොටස. ඒක මුහුදේ මාක් කරාට කමක් නැහැ. මොකද එතනින් තමයි එන්නේ ස්ථානය බෙන්ගාල බොක්ක. හරි? හරි පුතේ. ඒ වගේම අපි දැන් එමු අග්නිදිග ආසියාව පැත්තට. මේ දිනේ අග්නිදිග ආසියාවේ රටවල් මේ ජපානය, කොරියාව, එතකොට මේ තායිවානය, හරිද? මලයාසියාව, හරි? මේ තියෙන්නේ සුමාත්‍රා දූපත. ඒක අපිට වැදගත්. මේ තියෙන්නේ සුමාත්‍රා දූපත. මෙම ඉරි ඇඳලා පෙන්වන්න. සුමාත්‍රා දූපත. හරි? හොඳට අවබෝධ කරගන්න මේ ස්ථාන ටික. තව අපිට ස්ථාන ගොඩාක් තියෙන ඕලෙවල් වෙනකම් මාක් කරන්න දැනට මේ ටික මතක තියාගන්න ඔයාලා. එතකොට ඔයගොල්ලන්ට විභාගෙට හොඳ ලකුණු ප්‍රමාණයක් ගන්න පුළුවන් මේ සිතියම් වලින්. හරි. එහෙනම් අපි ඊළඟ කොටසට යමු. කොහොමද රචනා ප්‍රශ්නයකට උත්තරයක් ලියන්නේ? ඒකත් අවබෝධ කරගන්න. මොකද මේ ක්‍රමය හරියටම ඔයගොල්ලෝ අවබෝධ කරගෙන කරොත් එහෙම O level වලට ඒ සාමාර්ථයක් අනිවාර්යයෙන්ම ඔබට ගන්න පුළුවන්. හරි? අපි ඊළඟ කොටසින් රචනා ප්‍රශ්නකට පිළිතුරු ලියන ආකාරය කොහොමද කියලා බලමු.